1991 ඕලෙවල් මැත්ස් පේපර් එක අපු ගන්න. සාධක සරල සමීකරණ සමගාමී සමීකරණ ප්‍රශ්නාත්මක ගන්න තියෙන පාඩමක්. මේ කොටසෙදි සාධක දෙන්න කියලා කියන්නේ. හරි. පද හතරක් තියෙනවා අපි දෙන්නගෙන් සාධක බලන ඔය වෙලාවට. නේ? මෙතනින් ගන්න අපිට සාධකයක් කවුද? C ගන්න පුළුවන්. ආයි දෙකක් ගන්න පුළුවන්. කවුද? 2යි C. 6න් දෙකක් ගත්තම 3යි තිබ්බ C ගියා. මෙතන A ඉතුරු වෙනවා. 2යි C ගියාට පස්සේ දෙන්නේ y එකක් කියනවා. මෙතනින් ගන්න සාධක එකක්. උඩ ආයෙත් ඔය පදේමයි ලියවෙන්නේ 3a ඍණයි. එක සාධකයක් කියනවා මොකද්ද? 3a ඍණ y. අනිත් එකේ ඉන්නේ 2c ධන එක. එහෙනම් ඔන්න මේකේ සාධක දෙක. right? ඔන්න මේකේ සාධක දෙක. right. ඒ අනුවගේ පේපර් එක ආපු සමගාමී සමීකරණ ගන්න. හරි. අඥාත පද තුනක් තියෙනවා x y z කියලා. හරි. ප්‍රශ්න නැහැ සමීකරණ තුනක් තියෙනවා. හරිද? මේ මේක ගන්නවා 1යි කියලා, මේක ගන්නවා 2යි කියලා, මේක ගන්නවා 3යි කියලා. පළවෙනි සමීකරණය x ගන්න පුළුවන්. හරි? 1යි සමානයි 6යි නම් x ගන්න පුතේ අපි දෙකම දෙකෙන් බෙදලා. උතන x බේර ගන්න පුළුවන්. 6 දෙකෙන් බෙදුවොත් කී දෙන්නේ 3යි. සමානයි. දැන් x සමානයි 3. right? දෙකේ 3 ආයස කරලා ඒකේ සමීකරණ දෙක අපිට x අයින් කරගන්න පුළුවන්. ඒතර y z වලින් විතරයි 2 3 සමීකරණ දෙක ඉතුරු වෙන්නේ. මේකයි මම කිව්වේ x සමානයි 3යි කියලා ආපු උත්තරේ දෙකේ ආස් කරනවා. x සමානයි 3යි කියලා ආපු උත්තරේ දෙකේ ආදේශය. දෙකේ මොකක්ද කියන්නේ? x ධන y ඍණ 2යි z සමානයි 4යි. කියන්නේ කීයටයි? 3 ධන y ඍණ 2යි z සමානයි 4යි. y ඍණ 2යි z සමානයි. අර ධන තුන දාන මේ පැත්තට ගෙන 3ක් වෙනවා. y ඍණ 2යි z සමානයි 4 3ක් ගියාම 1යි. ඊට පස්සේ පිට x සමානයි 3යි කියලා ආපු උත්තරේ 3ත් ආයස් කරනවා. හරි? x සමානයි 3යි කියලා ආපු උත්තරේ කීයද 3 ආයස් කරනවා. 3 තියෙන්නේ 1යි x ඍණ y ධන z සමානයි 6යි. දෙකුණයක් x කියන්නේ 3යි ඍණ y ධන z සමානයි 6යි. 6 ඍණ y ධන z සමානයි 6යි. එතකොට ඍණ y ධන z සමානයි 6යි. අර ධන 6 දාන මේ පැත්තට ඍණ 6ක්. එතකොට සුළු වුණොත් ඍණ y ධන z සමානයි. ඍණ 6 ධන 6 සුළු දෙන්නේ. මේක ගන්නවා අපි 1යි 2යි 3යි කියලා ඉන්නේ මේක 4 කියනවා. ඉතින් මේක ගන්නයි 5යි. දැන් 4යි 5යි එකතු කරමු. හරි? 4යි 5යි එකතු කරලා සෙට් ගන්න පුළුවන් මොකද ඍණ y ධන y කපාිනවා. 4 සමීකරණෙත් 5 සමීකරණෙත් තියෙනවා. 4 තියෙන්නේ y ඍණ 2යි z පහට එකතු වෙනවා. ඍණ y ධන z කට බිඳුවක් එකතු වෙනවා. y ඍණ 2යි z එතන ඍණ y වෙනවා. ධන z වෙනවා. මේකනේ කපාන ගියා. ඍණ 2යි ධන 1යි සෙට් වුණොත් ඍණ 1යි z සමාන කුට 1යි. දෙපැත්තම ඍණ 1කින් බෙදන්න. z සමානයි ඍණ 1යි. z සමානයි ඍණ 1යි. දැන් z සමානයි ඍණ 1 4 හරි 3 හරි y හොයන්න පුළුවන්. හරි? z සමානයි ඍණ 1 කීයද අපි ආශ කරනවා? z සමානයි ඍණ 1 කීයද 7 ආශ කරනවා. 4 සමීකරණ තියෙන්නේ y ඍණ 2යි z සමානයි 1යි. y ඍණ 2යි z කියන තේ ඍණ 1යි සමානයි 1යි. ಗುಣ වුණොත් නෑ නෑ දාන දෙවරක් 2යි සමානයි 1යි. අර ධන එක දාන මේ පැත්ත ඍණ දෙකක් ධන දෙකක් මේක දෙයක් තමයි y සමාන කියන එක. අපි දෙ මේකේ විසඳුම් දෙක ලියුවොත් එහෙම x කීයද 3ක් සමානයි 3යි y සමානයි කීයද ඍණ 1යි සඩු ඍණ 1යි සඩු ඍණ 1යි. ලාභ තමයි කතන්දර. right? තමයි කතන්දර. right. ඊගාව ගන්න. 1991 අන්තිම දෙන්නේ වර්ග සමීකරණ ගන්න.
කොහොමද ගන්න එහෙම යන්නේ x නම් සංඛ්‍යාව හා ඊට 12කින් වැඩි සංඛ්‍යාවේ ගුණිතය 189යි. x කියන සංඛ්‍යාවෙයි එකට වඩා 12කින් වැඩි සංඛ්‍යාවේ ගුණිතය 189යි. හරි වර්ග සමීකරණයක් ගන්නලු පස්සේ ඉස්සරහ සංඛ්‍යා දෙක වඩ කරලා කියන්න. හරි x කියන සංඛ්‍යාවේ ඒකට වඩා 12කින් වැඩි සංඛ්‍යාවේ ගුණිතය 189යි. කොහොමද කියන්නේ ගුණිතය? හරි ඕක ගුණ කරොත් එහෙම x එකෙන් ගුණ කරොත් x වර්ගය x 12න් ගුණ කරොත් 12යි සමානයි 189යි. හරි එතකොට x වර්ගය දාන 12යි x මේ ධන 189 අරකට දාන ඍණ 189 කියන පුතේ බිඳ. හරි එතකොට සාධක දෙකක් බිඳින්න උනේ ඍණ 189 මැච් වෙන්න උනේ පුතේ ගුණ කරපුවාම ඒ දෙන එකතු කරොත් මට 12ක් එන්න උනේ. ඒ ගන්න පුළුවන් 21 කරක් 9 කියලා මම හිතන්නේ. මෙයාට ධන දානවා මෙයාට ධන වැඩි ඉවරයි. 21 කර 21 9ක් ගියොත් 12ක් එනවා. හරි 21 9ක් ගියොත් 12ක් එනවා. හරි මේක ලියනවා අපි x වර්ගය දාන 21යි x ඍණ 9යි x ඍණ 189 සමාන බිඳුව. මෙතනින් ගත්තොත් x පදයක් විතර. ඒක x දාන 21යි. මෙතනින් අදිනවා ඍණ 9යි. ඒකට x දාන 21 සමානයි බිඳුව. එක සාධකයක් එනවා x දාන 21යි අනිත් එක නරුට x ඍණ 9යි. සමානයි බිඳුව. දෙන්නේගේ ගුණිතේ බිඳුව වෙන අනිවාර්යෙන් ඔකේ කෙනෙක් බිඳුවක් එනවා. එහෙනම් x දාන 21 සමානයි බිඳුව හෝ ආයි මොකද්ද x දාන 9 සමානයි බිඳුව. එහෙනම් උත්තර දෙක ගන්න පුළුවන් අර විදිහට නේ. ඒක දැම්මොත් මේ පැත්තට x සමානයි ධන 21 දැම්මොත් ඒක ඍණ 21 වෙනවා. හෝ ඍණ 9 දැම්මොත් මේ පැත්තට ධන 9 වෙනවා. ඔක තමයි දෙක. එහෙනම් මෙතන හැබැයි කතන්දරය ලියන්න ඕනේ. දැන් සංඛ්‍යා දෙක ධනද හින්දා උත්තරාව කියන්නේ උත්තර යුගල් දෙකක් තියෙනවා උතන. හරි. ප්‍රමුඛ උත්තර යුගල් දෙකක් තියෙනවා. අපි දෙකම ඉදිරිපත් කරලා උත්තරේ ලස්සනට දෙන්න ඕනේ. නේද? x සමානයි 9 විතර. සමානයි 9යි කිව්වොත් උකට වඩා 18කින් වැඩි 12කින් වැඩි සංඛ්‍යාව කියලා කියන්නේ x සමානයි 9 විතර සංඛ්‍යා දෙකකින් මොකක්ද දන්නවද? x සමානයි 9 විතර. කුඩා සංඛ්‍යාව 9යි විශාල සංඛ්‍යාව විතර උකට වඩා 12ක් වැඩි. ඒතර උත්තරේ කීයද? 12යි 9යි කීයද? 21යි. හරි 21. ඔක්කොම x සමානයි 9 විතර සංඛ්‍යා දෙක කියලා ඉන්න සංඛ්‍යා. 9 අනිත් එක 21. x සමානයි කීයද? ඍණ 21 විතර. සංඛ්‍යා දෙකේ ඉන්නේ මෙහෙමයි කුඩා සංඛ්‍යාව ඍණ 21. විශාල එක උකට වඩා 12කින් වැඩි. ඍණ 21කට වඩා 12ක් වැඩි. ඒ කියන්නේ කීයද? ඍණ 9. ඍණ 9. හරි මේ ඍණ 21යි ඍණ 9යි ගුණ කරත් ධන 189ක් එනවා. ධන 9යි ධන 21යි ගුණ කරත් ධන 189ක් එනවා. ඒක තමයි විසඳුම දෙක. හරි එහෙනම් අපි ඉක්මනට 1992 ගාන හරිනේ